Hello, welcome to back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක සාජින් එකතු කරගන්නවා වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන තව දෙයක් තමයි මගේ channel එක share කරලා like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අද ගෙන vlog එක ඔයාලා දන්නවා මොකද thumbnail එකේ තියෙනවනේ. ඉතින් මම අද ගෙන ආවේ මගේ simple දවසක්. ඒ කියන්නේ මම කොහොමද එක්සෑම් එක ඉවර වෙලා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න වැඩ කරේ කියන දේ ගැන කතා කරන්න තමයි මම අද ඔයාලත් එක්ක මේ vlog එක share කරගන්නේ. ඉතින් මට අද තියෙන්නේ මගේ bullet journal එකට අදාළ page එකක් හදාගන්න. ජනවාරි පෙබරවාරි කියන මාස ටික හදාගත්තා. තව තියෙනවා මාර්තු වලක page එකක් හදාගන්න. ඒක හදලා තව පොඩි කොටසකුත් තියෙනවා. ඉතින් දැන් මං හදන්නේ මගේ page එක හදාගන්න. මේ දැන් මම කරන්නේ මගේ stickers වගේම මම print outs ගත්ත stickers වගේක් තමයි මම මේ තෝරන්නේ. මේ නම් මම තෝරන්නේ මම print outs ගත්ත stickers. තව මේ තියෙන්නේ මගේ අතින්ම හදාගත්ත stickers. ඒවත් මම තෝරගත්තේ මගේ bullet journal එකට pages හදන්න වෙනකොට ගන්න තමයි ඉතින් මම ඒ ටික හදාගත්තේ. ඉතින් vlog එක අවසානයේ ඔයාලගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මොකද මට ඒක ගොඩක් වටිනවා. ඉතින් මම දැන් හදන්නේ මම හදනවා කිව්ව page එක හදාගන්න. ඒක මම ඉස්සෙල්ලාම පැන්සලෙන් තමයි ලියාගන්නේ. ලියලා පාට පැන්සල්, එතකොට stickers, තව ඔයාලට පුළුවන් sticky note වගේත් පාවිච්චි කරන්න. ඉතින් මම මේවට සාමාන්‍ය ගොඩක්ම කළු පාට තමයි ගොඩක්ම තෝරගත්තේ. පැන්සලෙන් ඇඳලා පස්සේ කළු පාට පෑන් එකකින් හරි ලස්සන තදට ඇද ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මට මාර්තු මාසය කියන්නේ ගොඩක්ම වැදගත් දවසක්. ඉතින් ඔයාලම කියන්නකෝ බලන්න ඇයි මට මේ මාර්තු මාසය වැදගත් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ මම හදන්නේ self care page එක මගේ bullet journal එකට. ඕනෙම දෙයක් තමයි self care page එක කියන්නේ. ඉතින් self care page එක ගැන කතා කරොත් අපිට ඕන දෙයක් අපි මේකේ දාන්නේ. Tamanට පුරුදු වෙන්න ඕන දෙයක්. Taman ඒ දේ පුරුද්දක් විදිහට කරගෙන යන්න ඕන දෙයක්. ඉතින් මම skin care වෙනකොට මම දැම්මේ hair care කියන කොටස. මොකද මගේ කොණ්ඩ දිග නිසා මම කලින්ම නාන්න ඕනේ. මට සාමාන්‍ය ඉක්මනටම සෙම හැදෙනවා. හවස් වරුවේ නාන්න බෑ. සාමාන්‍ය හවස නෑවොත් මට කොහොමත් සෙම හැදෙනවා. ඒ නිසා මම ඒක පාලනය කරගන්න තමයි මම මේ page එක add කළේ. එතකොට අපිට පුළුවන් එහෙම ලෙඩ වෙන්නේ නැතිව පරිස්සමෙන් අපේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මම කියන්නේ මගේ කොණ්ඩ දිගයි කියලා නෙමෙයි. මම කියන්නේ මගේ ටිකක් හරි කොණ්ඩ දිගයි. එතකොට ඉතින් සාමාන්‍ය රැවුල නාන්න බෑ. ඉක්මනට උණ හැදෙනවා. සෙම තියෙන නිසා මට. ඉතින් මම මගේ වැඩ ඉවර කරලා තේ එකක් හදාගත්තා. ඊට පස්සේ තව වැඩක් තියෙනවා. මම හදන්නේ සූර්යකාන්ත මල් වගේක් හදන්න. ඉතින් ඒකට අර වගේ කොළ කීපයක් අරගෙන පොඩිවට කොටට කපාගෙන අර මම පෙන්නපු විදිහට තද කරලා කොළ දෙකකට කරනවා. ඊට පස්සේ මම අර රවුමට කපාගත්ත කාඩ්බෝඩ් කෑල්ලේ මේ කොළ ටික වටේට අලව ගන්නවා. ඉතින් මම මේක දැක්කේ Pinterest එකේ තියෙනවා. ඉතින් මට මේ විදිහටම හදන්න බෑනේ. කොපි කරාට දෙයක් සම කරන්න බෑ කියලා කතාවකුත් තියෙනවානේ. ඉතින් මම මේක නිකන් try එකක් තියලා බැලුවා. ඉතින් හදන්න හරියටම පුළුවන්ද කියලා. ගණන් ගන්න එපා. එයා ගෙදර මම කෙනෙක් ඉන්නවා. එයා බල්ලොන්ට කෑ ගහනවා මෙතන. මේ වීඩියෝ එකට හරියට voice කරන්නවත් දෙන්නේ නැහැ. කෑ ගහනවා. ඉතින් මම මේ මල මැදට දැම්මේ තේ කොළ. ඔයාලට පුළුවන් කෝපි කුඩු දාගන්න. මම මේකෙදි මෝඩ වැඩක් කරා. ඉස්සෙල්ලා මල අලවලා පොඩ්ඩක් වෙලෙන්න තියලම තමයි ඒ ටික දාගන්න. නැත්තම් ඒක එපා වෙනවා. හැමතැනම ගෑවෙනවා. බොහොම අමාරුවෙන් ඒ ටික හදාගත්තේ. ඉතින් දැන් හවස් වෙලා. ඉතින් මම වොෂ් එකක් දාලා වීඩියෝ එක එන්ඩ් කරනවා.
ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye. thanks for watching.